ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ. දැන් අපි හිතමු ගෙදර ඉන්න අම්මා කෙනෙක් උදේ පාන්දර නැගිටලා කේතලේ ලිපේ තියනවා. දරුවන්ට වතුර ටිකක් හදලා දෙන්න. එතකොට මේ අම්මා මේක මමත්වයෙන්ම මේක කරනවා නම් මෙයාමට මේව බරයි. මේව සේරම මං කරන්න ඕන. මේ ගෙදර වැඩ සේරම මං කරන්න ඕන. මේ කවුරුවක්වත් මේව කරන්නේ නැහැ කියලා මේ අම්මා මමත්වයේ මේ අම්මට දෙනවා ලොකු බරක්. නමුත් මේ අම්මා ආර්ය අෂ්ටාංගික මාර්ගය දකිනවා නම් මේ දරුවෝ නෞකාවක් වගේ මාව මේ නිවන් මඟ ගෙනියනවා කියලා මට හිතෙනවා. අම්මා දකිනවා. මොකද ඒ අම්මා දකිනවා මේ වතුර කේතලේ මේ ලිපේ තියුවට පස්සේ මම මේ වතුර කේතලේ ලිපේ තියන්නේ දරුවන්ට තේ ටිකක් හදලා දෙන්න. දරුවෝ කියන්නේ තවත් මේ මගේ කියලා ගත්තට සත්ව කොට්ටාසයක්. ඒතර මේ තව කෙනෙකුට යහපතක් පිණිස තමයි මම මේකේ සම්මා කම්මන්තය තමයි මගේ මේකෙන් වැඩෙන්නේ. මේ තුලින් සම්මා ආජීවය වැඩෙනවා. මේ තුලින් මගේ සම්මා වාචා වැඩෙනවා. මේ තුලින් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග මට මේ තුලින් වැඩෙනවා. මේ තුලින් මගේ සීලය පිරිසිදු වෙනවා. සීලය පිරිසිදු වෙන්නේ මේ දරුවෝ නිසා. මේ දරුවෝ වෙනේ යමක් කරලා. එතකොට මේ දරුවෝ නෞකාවක් කරගෙන මගේ සංසාර ගමන යන්න මට සිල්වත් වෙන්න මේ අවස්ථාවක් ලැබුණා කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය දකිනවා. මේක දකින්න සම්මා සංකල්පනා නෙන්නේ. සම්මා සංකල්පනායට සම්මා දිට්ඨිය මූලික වෙනවා. එතකොට සම්මා වීරිය එනවා, සම්මා සතිය එනවා. මේ ධර්මතා ටික හිත ඇතුලේ වැඩෙනකොට වැඩෙන්න මිත්‍යා දෘෂ්ටිය තස්ස නිජ්ජින්නා හොදේ දිරන්න පටන් ගන්නවා. ඔව්. එතකොට මේ අම්මා ඔහොම ජීවිත කාලෙම කටයුතු කරා කියමුකෝ. ජීවිතේ හැම කටයුත්තක් එක්කම වැඩෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය දකිනවා, සීලය දකිනවා. ඒ තුලින් හිත බොහොම සමාහිත වෙනවා. මේ අම්මා ජීවිත කාලේ වැඩ කළා ගෙදර එක්තැන් එනවා. කවුරුවක්වත් දරුවෙක් බලන් දෙන්නේ නැහැ. අන්තිමට අපි හිතමු ඇඳේ පණුව ගහනවා කියලා. අන්තිමට මොකද වෙන්නේ? ඒ අම්මට ඒත් හිතෙන්නේ අනේ මගේ දරුවෝ ටික නිසා මගේ ජීවිතේ මං ගොඩාක් සීලය වඩා ගත්තා. ගොඩාක් මං හිතේ තැම්පත් කරගත්තා. ගොඩාක් නිවන් මගට මං ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා ගත්තා. මේ දරුවෝ ටික තමයි මට නෞකාවක් උනේ. මේ දරුවෝ ඉන්න තැනකින් සුවපත් වේවා කියලා යම මාචේ කරනවා. එහෙම ආවේ නැත්තම් මම ආයනේ දිනු කරා නම් අර අම්මා දරුවන්ට වෛර කරලා ඒ අම්මා යනවා හතර අපාය පැත්තට. අපිට වෙන්නේ ඒකයි. ඒ කියන්නේ උපතින් අපිට ලැබිච්ච දෙයක් තියෙනවනේ. උපතින් අපිට ලැබිච්ච දේ විපතින් අපි නැති කරගන්නවා. ස්වාමීන් වහන්සේ අර ව්‍යාග්‍රේකට හසු වූ භික්ෂුවකගේ කතාවක් පසුගිය දිනක මම දැක්කා. එතනදී අවසාන ඇටයත් කාදමන මොහොතේ ශරීරයේ අස්තීන් කාදමන මොහොතේ නිවන දකින්න හැටි. සිව් පිළිසින් බියාපත් මහරහතන් වහන්සේ කෙනෙක් හැටියට උන්වහන්සේගේ సంతානි පරිවර්තනය වෙන හැටි කතාවේ දැක්ක ස්වාමීන් වහන්සේ. ওই විදිහට තමයි අපි වඩන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ? ඔව් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය හැමතිස්සෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් වැඩිච්ච හිත පෙරලෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. පංච නීවරණ හැමතිස්සෙම හිත පෙරලනවා. ඒකින්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ජීවිතය තුළ දකින්න පුරුදු වෙන්න ඕනේ. අර ඒක මම චාලිකනෝන්ට කියන්නම් එක නෝන කෙනෙක් කොළඹ පැත්තේ නෝන කෙනෙක් මට කිව්වා මේ මහත්තයා හරියට ගහනවා මෙහෙම කරදර කරනවා මෙහෙම කරනවා ස්වාමීන් වහන්සේ දැන් මට මැරෙන්න හිතලා තින්නේ. මං කිව්වා ඉතින් නෝන මේ වෙලාවෙ ඉඳලා මහත්තයාගේ අම්මා වෙන්න. බිරිඳකමෙන් අයින් වෙන්න. අම්මා කෙනෙක් දරුවෙකුට කරන විදියට සේරම කරනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ විදියට දකින්න. ඊට පස්සේ මේ අම්මා කෙනෙක් කරන වගේ දැන් අම්මා කෙනෙකුට දරුවෙක් කුසේ ඉනකොට පයින් ගහනවනේ. අම්මා කෙනෙක් එක්කනේ මුලින්ම රණ්ඩු වෙන්නේ දරුවේ. එතකොට අම්මගෙන් තමයි රණ්ඩු වෙන්න පුරුදු වෙන්නේ දරුවේ. අම්මත් එක්ක රණ්ඩු වෙලා. ඉතින් ඒ විදියට දැන් මේ විදියට මේක නෝන දකින්නකොට අන්තිමට අර මහත්තයා එක දවසක් නැති වුණා. නැති වුණාට පස්සේ මේ මට මං වැඩියට පස්සේ නෝනගෙන ස්වාමින් වහන්සේ කියපු ටික මං ඒ විදිහට කරගෙන ආවා. මහත්තයා යන්තම් බේරුණා. නැත්තම් මහත්තයා තනි වෙනවා. මහත්තයා මට අන්තිමට වැන්දලු මගේ අම්මා තමයි ඔයා කියලා. මගේ වැරදි මෙච්චර ඉවසගෙන මට මෙච්චර සැලකුවා. ඒ හැමෝම මාව ප්‍රතික්ෂේප කරා. බැරි වුණාට පස්සේ ඒ වුණාට ඔයා විතරයි මට ඉතුරුනේ. ඔයා මගේ අම්මා කියලා ඒ ස්වාමි පුරුෂයා වැන්දලු. ඒ මොකද ධර්මයේ එතන තිබුණා. සාදු.